Hello, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අයියා ගෙදර නිවාඩුවට ආවා. ඉතින් යාට මම challenge එකක් දුන්නා. 3x spicy ramen එකක් යාට කාලා පෙන්නන්න කියලා. විනාඩි 5ක් ඇතුළත. ඉතින් යා challenge එකෙන් පරාද වුණොත් මම චිට් 3ක් දානවා. ඉතින් එයාට හම්බ වෙන චිට් එක තියෙන දේ යා කරන්න ඕනේ. හැබැයි යා challenge එකෙන් win කරොත් මම යාට promises chocolate එකක් දෙනවා. අපි බලමු අයියා challenge එක win කරයිද එහෙමත් නැත්නම් පරාද වෙයිද කියලා. මං කියවනේ චිට් 3ක් තියෙනවා කියලා. ඉතින් පරාද වුණොත් එයා මේ චිට් තුනෙන් එකක් ගන්න ඕනේ. ඉතින් පළවෙනි චිට් එකේ තියෙන විදිහට එයා මිරිස් කරලක් කන ගමන් එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන වාක්‍ය 5ක් කියන්න ඕනේ. එතකොට එයාට දෙවනි චිට් එක හම්බුණා. එයාට දෙවනි චිට් එකේ තියෙන විදිහට එයා කැන්ඩි ටවුන් එකට ගිහිල්ලා මම ඒ කියන්නේ එයාගේ නංගි පෙන්නන කෙනාට රෝස මලක් දෙන්න ඕනේ. එතකොට තුන්වෙනි චිට් එකේ තියෙන විදිහට එයා ඒ චිට් එක ගත්තොත් එහෙම එයා මාව පිට්සා හට් එකට එක්කගෙන යන්න ඕනේ. බලමු අයියා challenge එකකින් පරාද වුණොත් එයාට හම්බෙන පනිෂ් එක කොහොමද කියලා. හැබැයි ඉතින් එයා win කරොත් එයාට promises chocolate එකක් හම්බ වෙනවා. අන්න ඉතින් challenge එක start කරා. මම එයාට විනාඩි 5ක් දෙනවා. A few moments later. Wow. challenge එක පාර ගත්තා. ඉතින් ඔයාලා දකින්න ඇති විනාඩි 4යි තප්පර 7ක් තමයි යාට රාමෙන් එක කන්න ගියේ. ඉතින් අයියා challenge එක win කරා. මට නම් දුකයි. මගේ promises chocolate එක යාට දෙන්න වෙනවා. රසයිද? රසයි සරයි. සරයි first time. ඒක පට්ට. Oh my god. Wow. So sad. ඉතින් මට මේ promises chocolate එක යාට දෙන්න වෙනවා. කවන්නයි ඉතින්. එතකොට මම මේ යාට මගේ අතින්ම බීම් එකක් හැදුවා. ඒක මේ යා චුට්ටක් බීලා මට ඒක වීඩියෝ කැලක් ගන්න බැරි වුණා. එයා ඉතින් challenge එක win කරපු නිසා මේ චිට්ස් වලින් වැඩක් වෙන්නේ නැහැ. මට හරිම දුකයි ඒ ගැන. ramen challenge එක ඔන්න ඔය විදිහට තමයි උනේ. තවත් ලස්සන vlog එකකින් හම්බ වෙමු. ගිහින් යන්න. Thank you for watching this video. Bye bye.